be verb එකේ past tense එක අද ඉගෙන ගමු. be verb එකේ present tense එක අපි දන්නා be කියන verb එකේ තේරුම be කියන verb එකේ අදහස වෙනවා තිබෙනවා සිටිනවා කියන එක. එතකොට present tense එක be verb එකේ am is are වෙනවා තිබෙනවා සිටිනවා. past tense එක අතීත කාලය වුණා තිබුණා එහෙම නැත්නම් සිටියා. එහෙම තමයි අපිට කියන්න වෙන්නේ. ඒතර යම් කිසි කෙනෙක් නම් යම් තැනක හිටියා. සතෙක් නම් යම් තැනක හිටියා. යම් සිදුවීමක් නම් වුණා. යම් දෙයක් නම් යම් තැනක තිබුණා. ඕක තමයි අදහස. එතකොට වුණා තිබුණා සිටියා කියන අදහස තමයි be verb වල past tense එකෙන් අදහස් වෙන්නේ. එතකොට වුණා තිබුණා සිටිනවා කියලා කියන්න ඕන වුණාම be verb එකේ අතීත අවස්ථා past tense අවස්ථා දෙක was were was එක පාවිච්චි කරනවා අපි I he she it සහ සියලුම සිංගියුලර් වෙනුවෙන්. ඒක වචන වෙනුවෙන්. were එක we you they සහ සියලුම බහුවචන වෙනුවෙන්. එතකොට කෙනෙක් නම් යම් තැනක හිටියා කියන කෙනකොට මම හිටියා, ඔහු හිටියා, මගේ යාළුවා හිටියා. එහෙම මොනවද? අදාළ සබ්ජෙක්ට් එක දැම්මා, was දැම්මා. ඉතුරු ප්‍රපොසිෂන් සහ ඉතුරු අවස්ථා ටික කියනවා. මම ගෙදර හිටියා I was at home. ඔහු ගෙදර හිටියා he was at home. සතෙක් නම් the cat was on the table. එතකොට ඔවුන් හිටියා. ඔවුන් ගෙදර හිටියා they were at home. ඒ වගේ තමයි යෙදෙන්නේ. එතකොට යම්කිසි දෙයක් තිබුණා කිව්වොත් තිබුණා. කොයි යම්කිසි තැනක දන්නා යම්කිසි දෙයක් තිබුණා. එතකොටත් අපි පාවිච්චි කරනවා single වෙනුවෙන් was, plural වෙනුවෙන් were. මගේ ෆෝන් එක මේසුර තිබුණා my phone was on the table. ඔහුගේ පොත් ටික මේසුර තිබුණා his books were on the table. ඒ වගේම තමයි කෙනෙක් යම් සනතුරකට ඒ තත්ත්වයටපත් වුණා කියන අදහස කියනකොටත් අපිට ඔහු මැනේජර් කෙනෙක් වුණා. he was a manager. ඔවුන් ගුරුවරු වුණා. they were teachers. ඒ වගේම අපිට බඩගිනි වුණා, තිබහ වුණා, ඒ වගේ දේවල් කියනවා. ඔහුට බඩගිනි වුණා. he was hungry. ඔවුන්ට තිබහ වුණා, තිබහක් ඇති වුණා. they were thirsty. ඔන්න ඔය විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම ඔහු උස වුණා කියලා කියන්න ඕනේ. උස වුණා කියලා කියන්නොත් ඔහු උසයි කියන එක is tall. ඔහු උස වුණා කියන්න ඕන he was tall. අන්න ඒ වගේ තමයි. එතකොට මේ කියන අවස්ථාවල නෙගටිව් අවස්ථාව කියන්නේ නැත යන අර්ථය. නැත යන අර්ථය කරනකොටත් අර present tense එකේ වගේ අදාළ be verb එකට අදාළ was or were ළඟින් not දානවා. මම ඊයේ ගෙදර හිටියා I was at home yesterday. මම ඊයේ ගෙදර හිටියේ නෑ I was not at home yesterday. කතා කරනකොට I wasn't at home yesterday කියලා කියන්න පුළුවන්. ඔවුන් ගෙදර හිටියා they were at home yesterday. ඔවුන් ඊයේ ගෙදර හිටියේ නෑ they were not at home yesterday. they weren't at home yesterday කියලා කතා කරනකොට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් දේවලු. මට බඩගිනි I was hungry. බඩගිනි උනේ නෑ I wasn't hungry. was not hungry. ඔවුන්ට බඩගිනි they were hungry. උන්ට බඩගිනි නෑ they were not hungry. එතකොට පූසා පුටුව උඩ හිටියා the cat was on the chair. පූසා පුටුව උඩ හිටියේ නෑ the cat was not on the chair. wasn't කතා කරනකොට. මගේ පොත් ටික මේසුව තිබුණා my books were on the table. මගේ පොත් ටික මේසුව තිබුණේ නෑ my books were not on the table. weren't on the table කතා කරනකොට. ඒ වගේම තමයි මේක ලියන්න වෙලාව යනවා නිසා නොලිය කතා කරන්නේ. was not එක අපි කෙටි කරනකොට මෙහෙමයි apostrophe t දැන් wasn't weren't කිව්වහම හරි weren't. එතකොට ඔයා ඊයේ ගෙදර හිටියද? ඔවුන් ඊයේ ගෙදර හිටියද? මගේ ෆෝන් එක මේසුර තිබුණාද? එන්නේ වගේ දේවල් අහනකොට අර present එකේදී වර්තමාන කාලේ කතා කරා වගේ am is are මුලට ගත්තා වගේ was or were subject එකෙන් මෙහා පැත්තට මුල් පැත්තට ගන්නවා. ඔහු ඊයේ ගෙදර හිටියා he was at home yesterday. ඔහුගේ ඊයේ ගෙදර හිටියද was he at home yesterday. පූසා පුටු යට හිටියද? පූසා පුටු යට හිටියා the cat was under the chair. පූසා පුටු යට හිටියද was the cat under the chair. ඒ වගේම plural එක බහුවචන subject plural subject වල බහුවචන කර්තෘ. ඔවුන් ඊයේ ගෙදර හිටියා they were at home yesterday. ඔවුන් ඊයේ ගෙදර හිටියද were එක ගත්ත මුලට were they at home yesterday. ඒ වගේම ඔයාගේ පොත් මේසුර තිබුණාද? ඔයාගේ පොත් මේසුර තිබුණා. your books were on the table. ඔයාගේ මේසුර තිබුණාද? were your books on the table.
අර සාමාන්‍යයෙන් present tense එක past tense එක එකම විදිහම තමයි. දැන් අපි දන්නවා present tense එක දෙන සෑම අවස්ථාවෙම present tense එකේ am is ආය දෙන සෑම අවස්ථාවේදීම past tense එක අතීත කාලේදී was හා were දෙන්නේ. future tense එක අනාගත කාලේ will be දෙනවා. ඒක වචන singular plural ભેදයක් නොමැතිව. am is වර්තමාන කාලේ, අතීතයේ was were, අනාගතයේ will be. එතකොට අපි positive එක දන්නවා, negative එක දන්නවා, positive question එක දන්නවා. ඒතර positive negative question එක. දැන් අපි negative එක කතා කරන්නේ අදාළ verb එකට not දාලානේ. ඔහු ගෙදර හිටියා. he හිටියා එක වචන නිසා ඔහු was at home. ඔහු ගෙදර හිටියා. ඔහු ගෙදර හිටියා. ඒතර ඔහු ගෙදර හිටියේ නෑ කියන්න අපි දැනගත්තා මෙතන verb එකට අපි not එකක් දානවා. was not කරනවා. ඒතර ඔහු ගෙදර හිටියා කියන එකේ ප්‍රශ්නාර්ථය තමයි හිටියද කියන්නේ. ඔහු ගෙදර හිටියා, හිටියද වුණා was එක මුලට ගත්තා. එතකොට ඔවුන් ගෙදර හිටියා කිව්වහම they බහුවචන නිසා were at home. ඔවුන් ගෙදර හිටියා, they were at home. ගෙදර හිටියද, ගෙදර හිටියේ නෑ කිව්වොත් ඒක නෙගටිව් කරනවා, නැතාත් කරනවා, not දානවා were එක ළඟට. වර්ණ verb එක. they were not at home. ඔවුන් ගෙදර හිටියද කියලා අහන්නේ. ගෙදර හිටියා කියන එකේ ප්‍රශ්නාර්ථය ඔවුන් ගෙදර හිටියා කියන්නේ they were at home. were එක ගත්ත මුලට were they at home. ඕක තමයි සාමාන්‍ය ක්‍රමය. එතකොට නෙගටිව් ක්වෙස්චන් එකේදී නැත යන අර්ථයේදී මේ වගේම තමයි. ඉතින් හැමදේම මට බඩගිනි වුණා. I was hungry. මට බඩගිනි වුණා. ඔහුට බඩගිනි වුණා. He was hungry. ඔහුට බඩගිනි වුණාද? was එක මුලට ගත්තා. was he hungry. ඔහුට බඩගිනි වුණා. He was hungry. ඔහුට බඩගිනි වුණේ නැහැ. He was not hungry. ඒ වගේම තමයි. එතකොට ඔහු මැනේජර් කෙනෙක් වුණා. He was a manager. ඔහු මැනේජර් කෙනෙක් වුණේ නැහැ. He was not a manager. ඔහු මැනේජර් කෙනෙක් වුණාද? was he a manager. ඒක හැමදේම එහෙමයි. එතකොට මේ අපි කියනවා මේ මගේ පෑන මේසුර තිබුණා. My pen was on the table. මගේ පෑන මේසුර තිබුණේ නැහැ. My pen was not on the table. මගේ පෑන මේසුර තිබුණාද? was my pen on the table. ඒ වගේ තමයි හැම එකම. එතකොට නෙගටිව් ක්වෙස්චන් එක. නෙගටිව් ක්වෙස්චන් එක නැද්ද කියලා අහන එක. නෑ කියන එක කිව්වා. නෑ කියන එක කියලා නෑ කියන්න අවශ්‍ය කරන වචන verb එකක් සහිත not එක මුලට ගත්තා. ඔහු ගෙදර හිටියා. He was not at home. ඔහු ගෙදර හිටියේ නෑ. She was not at home. He was not at home. ඔහු ගෙදර හිටියේ නැද්ද? was එකයි not එකයි දෙක මුලට ගත්තා. හැබැයි අනිවාර්යෙන් contraction form එක කෙටි කරන්න ඕන. wasn't he at home. was එකයි not එකයි දෙක මුලට ගත්තා. wasn't he at home. එහෙම නැත්තම් was විතරක් මුලට ගත්තා. not එක එතන තියෙන්න මැරියා. was he not at home. එහෙම කියන එක ටිකක් formal wasn't he at home කියනකට වඩා. was he not at home කියන එක wasn't he at home කියනකට පොඩි formal ගතියක් තියෙනවා. එතකොට ඔවුන් ඊයේ ගෙදර හිටියේ නැද්ද? they were not at home. ඔවුන් ඊයේ ගෙදර හිටියේ නැහැ. හිටියේ නැද්ද? were not දෙක මුලට ගන්නවා ඕන නම් weren't කරලා. එතකොට weren't they at home. එහෙම නැත්තම් were විතරක් මුලට ගත්තා. not එක එතන ඉතුරු කරා. were they not at home. ඔය දෙවිදිහම කියන්න පුළුවන්. නෙගටිව් ෆෝම් එකේදී අදාළ be verb එක විතරක්, නෙගටිව් ෆෝම් ක්වෙස්චන් එකේදී අදාළ be verb එක විතරක් මුලට අරගෙන not එක සබ්ජෙක්ට් එක එහා පැත්තෙන් එහෙමම තියෙන්න අරින්න පුළුවන් ඕනෑම අවස්ථාවකදී. ඒක අරිට වඩා පොඩ්ඩක් ෆෝමල් කියලා තමයි කියන්නේ අපි ස්පෝකන් ඉංග්‍රීසි වලදී අර නෙගටිව් not එකත් එක්ක be verb එක මුලට අරන් කතා කරාට අරක ටිකක් පොඩ්ඩක් ෆෝමල් ගතියක් තියෙනවා. එතකොට හැම දෙයක්මත් මෙහෙම තමයි සෑම විටම past tense එකේ යෙදෙනකොට be verb sentence වල past tense යෙදෙනකොට was සහ were තමයි යෙදෙන්නේ. was negative එක was singular සහ I වලට එතන I වැටෙන්නේ singular කොටේ. was එක තමයි I යෙදෙන්නේ. was සහ singular I සහ singular වෙනුවට was, plural වෙනුවට බහුවචන වෙනුවට අනිතුරු you we they කියන pronouns සහ බහුවචන මේ කර්තෘ එක්ක කියන්නේ plural subject එක්ක were දෙනවා. ඒක තමයි සාමාන්‍ය අපි be verb වල past tense එකේ දෙන්නේ. එතකොට මම හිතනවා be verb past tense
මේ විදිහ තමයි යෙදෙන්නේ. ඒක කතා කරන්න පුළුවන්. කෙනෙක් කොහේ හරි හිටියා කියන්න, යම් දෙයක් යම් තැනක තිබුණා කියන්න, යම් දෙයක් වුණා කියන්න. යම් දෙයක් කියලා අපි අදහස් කරන්නේ අපි දන්නා දෙයක්, අපි කලින් කතා කළ දෙයක් විය යුතුයි. ඒක මම නැවතත් කියන්න ඕන. පෑනක් මේසුට තිබ්බා කිව්වොත් ඔහොම නෙමෙයි කියන්නේ. එතකොට there was a pen on the table ඒ විදිහ ටිකක් තියෙනවා. මේක අපි දන්න පෑන, මගේ පෑන. නැත්නම් ඔහුගේ පෑන. අන්න ඒ වගේ තමයි සතෙක් ගැන කිව්වොත් පූසෙක් නෙමෙයි. පූසා, අපේ පූසා ඒ වගේ. පූසෙක් පුටු යට හිටියා කිව්වොත් there was a cat under the chair කියලා එක වෙනම sentence patterns එකක් තියෙනවා. ඊළඟට අපි be verb වල අවසාන කොටස අපි future tense කොටස ඊළඟ වීඩියෝ එකෙන් බලමු. channel එක subscribe කරන්න